දැන් සස්වස් ලංකා එකේ දැන් කට්ටිය ලින්ක් එක දෙනවා අච්චරක් හම් වෙනවා මෙච්චරක් හම් වෙනවා කිව්වට කවුරුත් දැකලා නැහැනේ. දැන් මේ 1500 ගෙවෙච්ච කට්ටිය ගෙවපු කට්ටිය විතරනේ මේක දැකලා තියෙන්නේ. ගෙවන්න ඉස්සෙල්ලා දැකලා නැහැනේ මේ ඇප් එක හම් වෙන්නේ කොහොමද කියලා. ලින්ක් එක විතරනේ දකින්නේ. ඉතින් මේ තමයි 1500 ගෙවුවට පස්සේ අපිට හම් වෙන ඇප් එක. ඇප් එක ඇතුළේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මේ අලුතෙන් ඇඩ් වෙන කට්ටියගේ නල් ලිස්ට් එකක් තමයි මේ යන්නේ. මේ තියෙන්නේ නල් ලිස්ට් එක යන්නේ උඩට ඊට පස්සේ මේ තියෙන්නේ කොමිස් හම් වෙන ටෝටල් account එක දැනට 3100ක් තියෙනවා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් 3100ක් ඊට පස්සේ මේ තියෙන්නේ ගෙවන්න පුළුවන් බිල් වර්ග මෙතන ප්‍රීපේඩ් කියන්නේ රීලෝඩ් වර්ග පෝස්ට්පේඩ් කාඩ් ලෑන්ඩ්ලයින් කාඩ් එතකොට ඉන්ටර්නෙට් බිල් ටීවී බිල් ඉන්ෂුරන්ස් බිල් ඉලෙක්ට්‍රිකල් බිල් මේ easy cash ඒ වගේ දේවල්. එතකොට මෙතන මේ රීලෝඩ් දාන විදිය මම කියන්නම් චුට්ටක් උඩමයි කරන එකෙන්. මේක ගොඩක් රෙකෝඩ් කරන්න බෑ WhatsApp හරහා දෙන්න බැරි හින්දා මෙතන SIM වර්ගය තෝරගන්න තියෙන්නේ. මෙතන ඩයලොග් කරන මොනවා හරි මොබිටෙල් හරි. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ. මෙතන enter amount කියන තැන ගාන ගහලා මේ රීචාර්ජ් කියන ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ Airtel වලින් 104ක් ලාභයි. ඩයලොග් කොයිතරයි 102ක් තියෙන්නේ. අනිත් සේරගෙම 104ක් ලාභය තියෙනවා. ඒ කියන්නේ අපි දාන රීලෝඩ් එක 100ම යනවා කාට දැම්මත් අපෙන් අඩු වෙන account එකෙන් රුපියල් 96යි. එතකොට ඒ රීලෝඩ් කතන්දර. ඊට මෙතන ට්‍රැක් තුන ක්ලික් කරලා මෙතන අපිට බලන්න අපි අපේ කට්ටිය ලින්ක් වලින් එකතු කරගත්තට එකතු වෙනවද කියලා බලන්නත් එපයි. මේ තියෙන්නේ කස්ටමර් සමරි කියන තැන බලමු ගිහිල්ලා අපි මේ තියෙන 9 දෙනෙක් පළවෙනි ලිස්ට් එකේ එකතුලා ඉන්නවා. දෙවෙනි ලෙවල් එකේ දෙන්නෙක් ඉන්නවා. 9 දෙනා බලා ගන්න උනොත් කවුද එකතුනේ කියලා මේ 9 ක්ලික් කරා නම් ලිස්ට් එක වැටෙනවා. මේ තියෙන 9 දෙනා හරිද 9 දෙනාගේ නම ෆෝන් නම්බර් සියලු දේවල් වැටෙනවා. ඊට පස්සේ මෙතන රීලෝඩ් දාපු විස්තර බලා ගන්න ඕන. මේ තියෙන මම ඔයාලට පෙන්නන්නම් මගේ එකේ මම රුපියල් 500 ක විතරයි රීලෝඩ් දාන්නේ. මම රෙෆරන්ස්ලා එකතු කරනවා මිසක් රීලෝඩ් දාන වැඩේ කරන්නේ නැහැ. මේ තියෙන රීලෝඩ් දාපු විස්තර මෙතන රුපියල් 50ක් දාලා තියෙනවා මොබිටෙල් එකකට රුපියල් 48යි කැපිලා තියෙන්නේ 99ක් දාලා තියෙනවා 95යි කැපිලා තියෙන්නේ 100ක් දාලා තියෙනවා 96යි කැපිලා තියෙන්නේ ඩයලොග් ලගේ 100ක් දාලා තියෙනවා 98යි කැපිලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට ගන්න පුළුවන් රීලෝඩ් විස්තරය මේ තියෙන්නේ. ඔක්කොගෙම ඒ නම්බර නම් සේරමත් එක්ක රීලෝඩ් විස්තරය එනවා. මේ තියෙන්නේ. එහෙනම් බිල් එකකුත් ගන්න පුළුවන්. එතකොට ඒ තමයි රීලෝඩ් විස්තර. මේක කවුරුත් පිළිගන්නේ නැති හින්දා බොරුවට බැඳෙන්නේ නැතුව අතහැරලා දාන හින්දා තමයි මේක පෙන්වන්නේ. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා සෙටින් එකෙන් ගිහිල්ලා බැංක් ඩීටේල්ස් වලට ගියපුවාම අපිට පුළුවන් බැංකු විස්තර අපේ එන්ටර් කරන්න. ඒ කියන්නේ දැන් මගේ එකතු වෙලා තියෙන 3000 ගාන ගන්න නම් මගේ බැංකු account එකේ විස්තර දෙන්න ඕනේ. ඒ account එකට මෙතනින් මේ account එකේ විස්තර මෙතනින් දෙන්න ඕනේ. ඊට පස්සේ බැංකුවට සල්ලි transfer කරන්න මෙතන my customer ගියා. my customer නේ මෙතන else submit කියන එක ගියා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. මෙතන යටින් තියෙනවා transfer bank කියලා. ඒකෙදි මෙතන ටච් කරාම bank to bank කියන එක ක්ලික් කරලා submit දුන්නා නම් බැංකුවට යනවා. නැත්නම් transfer කියන්නේ මේ එකතු වෙච්ච කොමිස් රීලෝඩ් දාන්න ගන්න පුළුවන් මේ app එකේම අනිත් තැනට. හරිද? ඒකට තමයි ඒ icon එක තියෙන්නේ. මේ තියෙන්නේ එකතු වෙච්ච අය 200 ගානේ 300 ගානේ මේ එකතු වෙච්ච තියෙන්නේ. ඉතින් මේක මේ තව අපිට මේ ගැන දැනගන්න ඕන නම් මේකේ අයිකන් කීපයක් තියෙනවා. අයිකන් ටික ක්ලික් කරලා බලන්න පුළුවන් ඔයාලට. මේක සල්ලි බඳින එක මේ කොටස හම්බෙන්නේ නැහැ. මේ ඇප් එක මේ සයිට් එකේ මේ කොටසට යන්න බෑ. ඒකයි ගැටලුව තියෙන. අපි කොච්චර ලින්ක් බලුවත් යන්න බෑ. සාමාන්‍යයෙන් මේ සයිට් එකේ ඔයාලට account එක බලා ගන්න ඕන. ඒ කියන්නේ එයාලගේ රජයේ account එකක් තියෙන්නේ. BOC account එකක් තියෙන අපිට 1500 ගෙවන්න. හින්දා මම පෙන්නන මේ තියෙන්නේ BOC account එකයි සම්පත් bank account එකයි. මේකට තමයි සල්ලි ගෙවන්න තියෙන්නේ. ඉස්සෙල්ලා අපිට online ගෙවන්න පුළුවන්කමක් තිබ්බා. දැන් මෙයාලා online ගෙවන එක අයින් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි app එක ඇතුලේ විස්තරේ ගොඩක් රෙකෝඩ් කරනවා. මේක පුද්ගලිකව WhatsApp හරහාම යවන්න බෑනේ. ඒ හින්දා එතකොට 1500 බැන්දාම අපිට මේ සම්පූර්ණ විස්තරය හම් වෙනවා. ඊට පස්සේ අපි කට්ටිය බඳව ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන මගේ link එක. මේක copy test කියන තැනින් test copy කරපුවාම
link එක අපිට share කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. මෙතන 115/92 කියන්නේ අපි 1500 දාපුවම අපිට 500ක් මෙතන හම් වෙනවා. ඒ කියන්නේ රීලෝඩ් කරලා මගේ ඉතුරු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ 500 ඉවරනාට පස්සේ අපිට ආපහු සල්ලි බඳින්න පුළුවන් ඕනි ගාණක්. හැබැයි ඒ ඕනි අපි 2000ක් බඳිනොත් 2000ම ආපහු වෙනවා අපිට. ආයෙ මුලින් කපන්නේ නැහැ මෙයාලා ඉස්සලා 1000ක් කැපුවට. සම්පූර්ණයෙන් 2000ම වෙනවා අවුරුද්දක් යනකම්. අවුරුද්දක් යනකම් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ආයෙ සල්ලි 7-5ක්වත් ගන්න නැහැ. මේ අයිකන් සියලු දේවල් කරන්න පුළුවන් බිල් ගෙවනවා නම්මන හැමදේම. එහෙනම් මේක බලලවත් මේක ඇත්ත බොරු කියන දේ ඇත්ත කියන දේ පිළිගන්න ඒක තමයි මට කියන්න වමනාව තියෙන්නේ. මේක මේ කවුරු පිළිගන්නා මේක සල්ලි බැන්දාම ඇතුළේ මොකද්ද කියලා දන්නේ නැහැ. සල්ලි බඳින්න කියලා ලින්ක් එක විතරනේ කට්ටිය වන්නේ නේද? ඒ හින්දා තමයි මම මේක පෙන්වන්න නැති මගේ account එක අද ඇවිල්ලා දිනේ 2021 5යි මැයි 30 හරිද? මැයි 30 ඉරිදා ඔන්න දිනේ. ඒ කියන්නේ මේ දැන් මේක මම Facebook එකකට දානවා. ඔයාලා බලලා තීරණය කරන්න මේක බොරුවක් නෙමෙයි. හරි මේ මගේ account එක.